අද නම් අඩන්න වෙන්නේ රජතුමාට. අන්නාසි ගෙඩියකුත් කාලම යන්න ඕනේ. Nice. Oh my god! Wow! ලොදාහක් මැද්දේ නොබොන කොල්ල තමා සුපිරිම. තාමත් අපේ ඇඳුම් උස්සගෙන යනවා. මේ නිසා ගමේ කෙල්ලෙක්ටවත් නිදහසේ නාන්න නැහැ මේ පකයා නිසා. අඩුම ජංගියක්වත් ඉතුරු කරලා පැනලා ඵලයන් හුත්තෝ. ඔයාලා දන්නවද අසංඛ්‍යය ඉන්න තැන? ඕකව අහු වුණොත් ඇට දෙක පුකවට යන්න දෙන්නේ. මේ දරුවගේ තාත්තා කවුද ඇහුවත් මම මොකද්ද කියන්නේ පරයා? No! කවුද බං ওই දරුවගේ තාත්තා? කාලින් කාලෙට වෙනස් වෙනවා බං. What? මේ දවස්වල නම් කවිදු අයියා තමයි. What? ડોක්ටර් ඕක අතටද ගහන්නේ? නෑ. තෝගේ පුකට මෙහෙ දිපන් අත. මොකද නිසංසල වාගේ පුකේ මයිල් කෙලින් වෙලා. මම ගාන්නේ ලයිෆ් බෝයි ෂැම්පුනේ. දැන් ඔබේ හිස කෙස් පමණක් නොවේ පුකේ මයිල්ද ශක්තිමත් කරයි. මට බිග් ෆූට්ව හම්බුණා. මෙයා හරිම හොඳයි. ඒ වුණාට ටිකක් වලත්තයි. කොයි වෙලෙත් අයියේ පස්සේ දාන්න එන්නේ. Yeah boy. දා මලිදු අයියයි මායි ෆිල්ම් හෝල් එක ළඟට ගියානේ. ඉතින් උඹලා ඇතුළට ගියාද බං? ඇතුළට ගියා. එයාටත් ඇතුළෙම ගියා. Here it comes. Almost there. කොයි ඔය පොඩි ලහිරුව නංගලා ගන්නකො අපිට සැපක් ගන්න. අනේ හිරුෂිලන්ගේ මට නගින්නේ කවිෂ දැක්කම විතරයි. Oh my god! ඔයාලා හිට ගැම්මට ඉන්නවා. ඒත් එයාලගේ ඇඟ ලොකු වුණාට මල්ලි පොඩි. ඔයාලගේ ජිම් යන බහපු යාළුවන්ට මේක ෂෙයා කරන්න. ආවද මාමේ? හුත්තක් කෑවා. චුට්ටක් කෑවේ මොනවාද? පානුයි ලුකයි. දීපා මල්ලි කෙල්ල ඔහොම තමයි. උඹට මේ හංසි අක්කා ඉන්නවා. මල්ලි WhatsApp ඉන්නවද?